Hey guys, කොහමද ඔන්න වෙනදා වගේ අද Fishy Flex YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්වම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයගලන්ට චුට්ටක් නුහුරු පරිසරයක තමයි ඉන්නේ. ඇත්තටම නුහුරු නෑ. මොකද මෙතනින් එහා පැත්තේ ඇක්වේරියම් එක තියෙන්නේ. ඔයගලන්ට සද්ද ඇහෙනවා ඇති. හරි, කොහොම හරි. අද මෙන්න මේ ටැංක් එක රෙඩි කරලා ගන්න ඕනේ අපේ Emperor snake head. Emperor කිව්වහම දැන් දෙන්නෙක් ඉන්නවනේ. කවුද? Red Kalimantan එක්කෙනාට. ඉතින් මෙන්න මේ Red Kalimantan, Red Burrito, Yellow Centrum, Borneo ඕවා කියන්නේ මාළු නෙමෙයි. එකක් තමයි කලර් එක, අනිත් එක තමයි catch location එක. ඒ මාළුවෙක් වෙන්නේ නැහැ කොයිලේ එකවත් Yellow Centrum කිව්ව ඵලයට. මාළුවෙක් වෙන්න නම් Emperor snake head Yellow Centrum. එයාගේ catch location එකක් තියෙනවා නම් තමයි Centrum හරි, Burrito හරි, Kalimantan හරි, Pan Kalambun හරි මොන හරි එකතු කර යන්නේ. නැත්තම් ඉතින් captive breed නම් එයාට catch location එකක් නැහැ. එයා කලර් එක සහ මාළුවගේ නම තමයි common name එක තමයි use කරන්නේ. ඉතින් ඒක මතක තියාගන්න කට්ටිය මතක් කරලා දුන්නා ඔයගලන්ට. ඉතින් මෙන්න මේ ටැංක් එක ලස්සනට රෙඩි කරලා ගන්න ඕනේ. එයාට මොකද මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගේ yellow එක්කෙනාගේ කරදරයක් උන්නේ නැහැ පාට ගන්න එක සහ එයා ගොඩක් වයස මාළුවේ සහ matured සතෙක් හින්දා මේ විදි කලර්ස් ටික ලස්සනට pop up වෙලා ඇවිල්ලා තියෙනවා. හැබැයි red එක්කෙනා තාම පොඩි එක්කෙනෙක් හිමින් සීරුවේ grow out කරන මාළුවේ. ඉතින් එයාගේ කලර්ස් ටික ගන්න නම් මට ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඔය Red Burrito වත් Red Kalimantan වත් Pan Kalambun වත් Sampit වත් ඔය මොකක්වත් ගෙනලා ටැංකියේ දාගත්ත පළියට පාට එන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒකත් process එකක් හරියට අපි වැඩේ කරගෙන යන්න ඕනේ. ඉතින් එයාට දැනට ගන්න ටැංක් එක තමයි මේ තියෙන්නේ. මේක අඩි 4යි අඩි 2 වගේ පළලක් තියෙන ටැංක් එකක්. උස ගත්තොත් එහෙම ඒත් අඟල් 18ක් විතර ඇති මේක. නැත්තම් ඊට වැඩි මිස අඩු නෑ. මේක යන්න බලාපොරොත්තු වෙන setup එක කොයි වගේද කියලා ඔයගලන්ට නිකන් idea එකක් දුන්නොත් එහෙම මේ ඔක්කොම මේ කුණු ටික අයින් කරනවා, මාළු ටිකත් අයින් කරනවා. සම්පූර්ණ ටැංක් එක හිස් කරගන්නවා. මේ ගල් දෙක තියෙනවා. තියලා ඒ ගල් දෙක මේ විදිහටම ප්ලේස් කරලා මේ දෙකේ තමයි මම අනුබියසුයි ෆර්නුයි ප්ලාන්ට් ඇඩ් කරලා ඉවරලා ඇටච් කරගෙන මේකේ ලස්සනට grow වෙන්න දෙනවා. එතකොට මම හිතනවා මට නිකන් බලාපොරොත්තුවක් තියෙනවා මේකේ ලස්සනට grow වෙලා ආවම දෙපැත්තෙන් මේක මෙහෙම fill වෙලා ඉවරලා උඩිනුයි වටෙනුයි ඔක්කොම මැද්දේ අර නිකන් ගුහාව වගේ හිටිනවනේ. එතකොට සාමාන්‍යයෙන් අරයා හරි ආසයි මේ රවුමක් ගහලා මේ හැමතැනම එයා රිලැක්ස් එකේ ඉන්න වෙලාවට මේක යටින් ගිහිල්ලා නැත්තම් මේ ගලට හේතුවක් දාලා ගස් ටික උඩට වෙලා ඔන්න වගේ ඉන්න පුළුවන්. ඉතින් අර ස්වභාවික තත්වයන් එයාලට හදලා දෙන්න පුළුවන් නම් එයාලත් කැමති සහ හොඳට ඉන්න ඉතේකේ. අපිටත් එන ආතල් එක බලන් ඉද්දි ඉතින් ඒ විදිහට හරි ගැස්සලා දෙමු. මෙයාට ෆිල්ටර් එකක් රෙඩි කරලා තියෙන්නේ මේක කලින් තිබ්බ එක. මේක පොඩ්ඩක් මේ හරි ගැස්සලා ගන්න ඕනේ. ඒකට හෙඩ් එකකුත් තියෙනවා. හෙඩ් එක ගහලා ඒක හරි ගැස්සලා ගහන්න ඕනේ. දැලක් ගහ ගන්න ඕනේ. ඔය කතන්දර ගොඩක් කරන්න තියෙනවා. මේ පැත්තේ ටැංකිය ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මේ එහෙම යනවා. මේගොල්ලෝ මේ ලිම්බාට ස්නේක් හෙඩ් එක. මගේ පෑයකේ පැටවු ටිකක් ඉන්නේ ඒකේ. ඒකෙත් ඔය නිකන් මේ ප්ලාන්ට් ටිකක් තියෙනවා. මෙව්වා නම් මේ ඇතුලේ ටැංකිය වල තිබිලා සවුත් වෙච්ච නිකන් මේකට දාලා ඒවා පොඩ්ඩක් හැදිලා ඇවිල්ලා තියෙන ලස්සන කොළ ටික දාලා මේ. ඉතින් ඔන්න වගේ තමයි මේ පැත්තේ සම්පූර්ණ ටැංකි ටික ගන්න දෙයක් නැහැ. කිව්වා වගේ ජරාවාස වෙලා තියෙන්නේ. එහෙනම් යමු අපි වැඩේට. අද බලමු මේ සෙටප් එක කොහොමද ලස්සනට අපි කරගන්නේ කියලා. එක දවසින් කරන වැඩක් නෙමෙයි. දවස් 2 3ක් 4ක් 5ක් නෑ ඊට වැඩි යන වැඩක් මේ. මොකද සයිකල් වෙනකන් ඉන්නත් ඕන සහ වැඩ ටික එහෙම මෙන් කරගත්තේ ටිකක් දවස් 6යි. ඒ ටික ඔක්කොම එකතු කරලා ඔයගලන්ට තනි වීඩියෝ එකකින් බලන්න පුළුවන්. යමු වැඩේට. Writing in the margins of my mind all day, sipping herbal in the morning just to feel okay. Had a dream I was water just flowing through space, till I landed on the record that my grandma would play. Talk sweet like jazz in the park after rain. What a grass smell green and the air feels sane. Put the phone on mute, let the silence explain. I don't need much, just a book in the brain. Used to chase things that were run from me. Now I sit still, let the peace come free. Paint a verse in the sky with a ඔන්න බලන්න දැන් ටැංක් එකේ පාට කොහොමද කියලා. මේකේ මේ තිබ්බ කුණු කියන්නේ අර කොළ රොඩු වැටිලා එකතු වෙච්ච තොගිය තමයි මේ තියෙන්නේ. ඒ තියෙන කොට තිබ්බ මෙතනින් මේකේ වතුර පාර අරින්න පුළුවන්. ඒකට වතුර ටික බහලා යනවා සීරුවේ. මේ පැත්තේ මේ මුට්ටි කෑලි යනම්ම නම් මේකේ හිටපු මාළු මේ ටික තමයි දැනට මට සෙට් උනේ. තව එක ක්ලවුන් ලොන්ච් කෙනෙක් ඉන්න ඕනේ. එයා ඇතුලේ ඇති. වතුර ටික බැස්සාම අල්ල ගන්න ඕනේ මේ. මෙයා ඉන්නවා. බයි කෙනෙක් ඉන්නවා. එන්ජල් 3 දෙනෙක් දුකට හම්බුණා. ඔව්. අනිත් එක්කෙනාවත් අල්ලගත්ත ක්ලවුන් ලොන්ච්.
දෙන්නම ඉන්නවා. ඔන්න ඉන්නවා දැන් කාලයක් තිස්සේ කට්ටිය අප්ඩේට් දෙන්න කියලා කියන මගේ ඉම්පරස් මේකෙට් රෙඩ් කලිමන්තන් පොඩ්ඩක් ඉන්නවා මෙන්න මෙතනින්. ඉතින් මෙයාට නිකන් අපි රතු කෑල්ල කියලා කියනවා. තාම රතු වෙලා නැහැ. වෙන්න තව ගොඩාක් කල් තියෙනවා. ඉවසීම තමයි වැදගත් මේකෙට්ස් හදනවා කියන්නේ. ඉතින් මෙයාව ලස්සනට හරි ගැස්සලා ගමු. දැන් අඟල් 6-7ක වගේ මාළුවෙක් තමයි මෙයා. ගොඩක් හිමීට සයිස් කරන මාළුවෙක්. මට ලස්සනට තමයි මෙයා හැදෙන්න ඕන. ඉතින් ඒ නිසා හදිස්සියක් නැහැ. කෑම පුරවලා නිකන් පිටිකුලියක් කරන්න වමනාවක් නැහැ. ලස්සනට හදාගන්න ඕනේ. ඔයගලන්ට පේන ඇති දැනටමත් මෙයාගේ මාකින්ග්ස් වැටලා තියෙන විදිය, මේ බාස් ටික පෙන්නලා තියෙන විදිය තාම මේ හරි කලර්ස් නෙමෙයි. දැන් මෙතනත් මේ ඉඳලා ලයිට් එකක් දාගත්තේ. ඒකයි මෙයා පොඩ්ඩක් ඩල් කලර්ස් පෙන්නන් ඉන්නේ. ඔය පේනවනේ වස් සයිඩ් එක. ඉතින් මෙයාව අරකට දාගන්න ඕනේ. යාට දැනට දීලා තිබ්බ සෙටප් එක ගැන කතා කරොත් එහෙම ඉන්ටර්නල් සම්පයක් දීුවේ. හැබැයි මේ සම්පයක ඔන් කරන්නෙම නැති තරම් දැනටත් ඕෆ් තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම සබ්ස්ට්‍රේට් එක විදිහට රෙඩ් සෑන්ඩ් එකක් යූස් කරලා තියෙන්නේ. මේකේ පොඩ්ඩක් ටැංකියේ ග්ලාස් එක මේ හරිය සවුත් වෙලා තියෙන. ඒ හින්දා ඔයගලන්ට පැහැදිලි වෙන එකක් නැහැ. මෙතන මේ එයා ඔක්කොම ඇදලා දාලා ඉවර වෙලා එයා ඔය අර නිකන් රිලැක්ස් එකේ ඉන්න වගේ හරි ගැස්සගත්තු තැනක්. මල පැන්නාම ඔක්කොම හැඩි කරන තැන. ආය අර හේ රිලැක්ස් එකේ ඉන්නවා කොටේ යට කොට මේ කොට කෑලි උඩ. ඒ වගේ මේ පැත්තට වෙන්න. ඔය වගේ ලස්සනට ඉන්නවා මේ කුඹුක් වල කුඹුක් පොතු. ඊට පස්සේ ආයේ කුඹුක් කොටයක් ඔය වගේ දාගෙන තමයි යාගේ සෙටප් එක හදාගෙන තිබ්බේ වයිට් බෑග්ග්‍රවුන්ඩ් එක. දැන් එයාට දෙන්න යන ටැංක් එකත් එක්ක ඉස්සරහට ලස්සනට හැදිලා ඒ ඩයල් එක බලනවා මොකද්ද මූ කරන්නේ. ඒ මෙයාට හුරු නෑනේ. ඉතින් මෙයාව ලස්සනට හදලා ගන්න මට කිසිම හදිස්සියක් නැහැ කියලා කියන හේතුව මොකද්ද කියලා දන්නවද? ඒක තමයි මෙන්න මෙයා. ඔයගොල්ලෝ දන්නවමයි කහ කෑල්ල. ඉතින් අරයට රතු කෑල්ල කියලා නම දාමු අපි කිව්වා වගේම. මෙයා ඉතින් ගොඩක් කට්ටිය ආදරය කරන ආස කරන මාළුවෙක්. Just noise and flex, but I found God once in a vinyl set. Talk slow when I speak, let the moment stretch. Learn peace ain't found, it's a thing you protect. Yeah, I vibe like water, I change and shift, but the roots still deep like my grandma's grits. City move fast, but I drift like smoke. Let the rhythm in my chest be the way I cope. Wrote a song for the days that feel soft and broke. What a healing don't shout, but it's still Good morning. ඔන්න පහුවෙන්දා තමයි මේ. මොකද ඊයේ දවසේදී වතුර තිබ්බේ නැහැ අපිට මේක පුරව ගන්න. දැන් පුරවගෙන තියෙන්නේ. ඔන්න ප්ලාන්ට් සෙට් එකක් අරන් තියෙන්නේ. අපි සෙටප් එකට පාවිච්චි කරන ප්ලාන්ට්ස් වර්ග ටික ගැන කතා කරොත් එහෙම මේක අනුබියාස් කොෆිෆෝලියා ටිකක් ගණන් ප්ලාන්ට් එකක් තමයි මේක. මේකෙන් මට මද ප්ලාන්ට් එකක් හදාගන්න ඕනේ. ඒ නිසා ඒක ගත්තා. මෙතන ටැංක් එකට සෙටප් එකට. ඊට පස්සේ ජාවා ෆර්න් නැරෝ ලීෆ් එකෙන් පොඩි බන්ච් දෙකක් තියෙනවා. මේක තියෙනවා අනුබියාස් බාටේරි බ්‍රෝඩ් ලීෆ් එක. ඒක මේ කොළ උස එක. ඊට පස්සේ අනුබියාස් මේකේ තිබ්බ ප්ලාන්ට් එක. මේ පොඩ්ඩක් කොළ එහෙම අවුල් ගිහිල්ලා තියෙන්නේ. අර පිළිවෙලකට තිබ්බේ නැහැ නේ. මුල් ටික නම් ලස්සනට වැවිලා තියෙනවා. ජයන්ට් ප්ලාන්ට් එක අනුබියාස් ගිලේටි කියන්නේ. ඊට පස්සේ මේක ජාවා ෆර්න් පිල්පයින් කියන ප්ලාන්ට් එක. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ආය අපිට සබ්ස්ට්‍රේට් මොකුත් මේ කියන්නේ නැහැ. මම ඊයේ අයින් කරපු කොළ ටිකක් ආය අද දාගත්තා මේකට. මොකද මේ ටික කොහොමද මට උවමනා වෙන හින්දා සෙටප් එකට ඒ ටික යටේයි හිමින් සීරුවේ අලුතෙන් කොලත් එකතු වෙලා මේ විදිහට මම ඇටච් කරගත්තා මේ ගල් දෙකටම. මේකටයි මේකේ ෆර්න් පැල දෙකක් දාගත්ත බන්ච් දෙකක්. මේකේ අනුබියාස් වර්ග 3යි. ඊට පස්සේ ෆර්න් එකකුයි 4ක් ඇටච් කරගත්තා. ඉතින් මේ දෙක ලස්සන මේ දෙපැත්තෙන් තියාගන්න ඕනේ. ලොකු පිළිවෙලක් නැහැ. ඉතින් පැල ටික ඇටච් කරපු සහ මම නූලකින් තමයි ගැට ගහගෙන තියෙන්නේ. මේ ගම් දාලා ලවල මුකුත් කරලා නෙමෙයි. ඉතින් මේක ලස්සනට අවිලයි කියලා හිතනවා ඉක්මනට මුල් ඇදලා. මොකද මෙතන අවුව වැටෙන හින්දා අවශ්‍ය ප්‍රමාණයට මේක ලස්සනට හැදෙයි කියලා හිතනවා. එයා තවම පොඩි කෙනෙක් හින්දා මේක මේ බාධාවක් වෙන්නේ නැහැ. එයාට අර
හොඳට ඉඩකඩ තියෙනවා ටැංක් එකේ එහෙට මෙහෙට පීනලා කරලා ඉන්න. ඊට පස්සේ ටිකක් සයිස් වෙනකම් අපි මේක හදමු. හදලා ඉවරලා මොකක් හරි ටැංක් එක ඇරේන්ජ් කරලා දෙමු. අපේ කහ කෑල්ලට ටැංක් එක ඇරේන්ජ් කරලා දෙන්න ඕන හොඳ එකක්. එයා වෙතකන් දාගමු මේකට. හරි ලස්සනයි. ගයිස් පොඩි අවුලක් ගිහිල්ලා තියෙන්නේ මොකක්ද කිව්වොත් එහෙම දැන් සිමෙන්ති ටැංකියේ ඔක්කොම ටික හරි ගස්සගෙන තියෙන්නේ කොළ රොඩුව අතට අහුවෙච්ච ටිකක් දැම්මා මේකට දැන් ඔක්කොම ඒ හින්දා චාටර් වෙලා ගිහිල්ලා තියෙන්නේ නිකන් ඔක්කොම නිකන් අවුල් ගිහිල්ලා තියෙන ටැංක් එකේ වතුර ටිකක් ක්ලවුඩි වෙලා තියෙන්නේ රොඩු හැමතැනම. ඉතින් කොහොම හරි මේ පැත්ත ගත්තොත් එහෙම ප්ලාන්ට්ස් ටික අල්ලලා ඉවරලා ලස්සන්ට ඒ ටික අර ගල් දෙකේ ඇටච් කරලා ඉවරලා දාගෙන තියෙන්නේ. මේක ඉදිරි කාලේදී මම හිතනවා වැවිලා ආවට පස්සේ දැන් මේ ටික තමයි ෆිල් වෙන්නේ. මේ ටික තමයි ෆිල් වෙන්නේ. එතනින් එහා මේ උස යන ටික වතුරෙන් උඩට උස යනවා. යට මුකුත් ෆිල් වෙන්නේ නැහැ. හේතුව යටට වැවෙන්න ගස් මුකුත් තියලා නැහැ. එතකොට දැන් මේ ටික මෙහෙ ෆිල් වුණාන් පස්සේ යට කොහොමද ඉඩ තියෙනවා. අරයා එහෙන් මෙහෙන් කැරකිලා රවුමක් ගහලා මේක උඩ läගලා ඔය වගේ නිකන් සෙල්ලම් ටිකක් දදා මේකට වෙලා ඉඳි. ඉතින් කොහොම හරි ඒක නෙමෙයි කියන්න ඕන උනේ. මෙන්න මේකේ පොඩි අවුලක් තියෙනවා. මොකද කාලෙකින් පාවිච්චි කරේ නැහැනේ. ඔන්න දැන් වැඩ කරන්නේ නැහැ. මම පවර් දීලා බැලුවා වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා මෙයාව රන් කරන්න විදිහක් නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ අපිට කොහොමද දැන් මේ වෙලාවේදී. ඒ හින්දා බයෝ ස්පොන්ජ් ෆිල්ටර් එකක් මේ වැඩේට මම පාවිච්චි කරනවා වතුර ටික සයිකල් කරගන්න. මේක හොඳටම ප්‍රමාණවත්. මේක සයිකල් වෙන්න තියෙනවා මම සාමාන්‍යයෙන් සතියක් විතර. ඒ සතිය ඇතුළත වෝටර් චේන්ජස් දෙකක් විතර යනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මේකේ කරන්නේ. ඒ කරගෙන ඉවරලා මේකට දැලක් දාගන්න ඕනේ. අන්තිමට අපේ රතු කෑල්ලෝ මේකට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕනේ. එයාව මේකට දාගද්දි හම්බෙමු එහෙනම්. ඒකයි සොන්න මාසයක් විතර ගියා. හැබැයි සතියක් දෙකක් නෙවෙයි මාසයකට වැඩි මිසක් අඩු නැහැ. මේ දැල ගහගෙන වැඩේ කරන්න. ඉතින් කොහොම හරි ඒ කියන්නේ ඒව හදලා කරලා සෑහෙන දවස් තිබ්බා ඒවත් මම වැඩේ කරනකම් මග බලාගෙන. ඉතින් අපේ එම්පරස් ස්නේක් හෙඩ් එක්කෙනාව මේකට අල්ලගත්තා. රෙඩ් කලිමන්තන් එක්කෙනාව දැන් එයා ලොකුයි. ලොකුයි කියන්නේ සාමාන්‍යයෙන් දැන් අඟල් 6-7ක් වගේ ඉන්නවා. බෑග් එක මම හිතා අඟල් 6ද කොහෙද? එතකොට මාළු අඟල් 7ක් විතර ඉන්නවා. මේ විදිහට තමයි ටැංක් එකේ පැල ටික දැන් තියෙන්නේ. මේ ඔයගලන්ට පේන ඇති අනූබියාස් ජයන්ට් එක එහෙම ගිරේටි එක එහෙම ලස්සනට මුල් ඇදලා උඩටම වතුරෙන් උඩටම හැදිලා තියෙනවා. ඊට පස්සේ මේකේ වතුර කටර වෙනකන් තිබ්බ මම පොඩ්ඩ අඩු කරා. ඒ වෙලාවේ මේ කොළ එහෙම චුට්ටක් නැමිලා තියෙන්නේ. මේ ජාව ෆර්න් ෆිල් පයින් එක. ඊට පස්සේ මෙහෙන් නැරෝ ලීෆ් එක තියෙනවා. ආයේ මෙන්න මෙතන තියෙනවා අනුබියාස් කොෆි ෆෝලියා එක. ඔක්කොම ලස්සනට දළු දාලා හැදිලා තියෙන්නේ මේක එහෙම බලන්න. බාටේරි මේක බාටේරි බ්‍රෝඩ් ලීෆ් එකනේ. ඔන්න ඔය විතර තමයි පැල ටික දැම්මේ. පැල ටික තියෙනවා. ඊට පස්සේ අඩියට දාපු කොළ ටික එහෙම තියෙනවා. ටැංක් එකේ වතුර පාට මේ වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ වතුර දැන් මගේ අතත් එක්ක නම් පේන්නේ නැහැ වලට. වතුර ටැනින් කලර් එක ඇවිල්ලා තියෙන්නේ. නියමෙටම ටැංකියේ තියෙන මම ෆිල්ටර් එක අයින් කරගත්තා. මොකද හෙඩ් එක වැඩ කරන්නේ නැති හින්දා ස්පොන්ජ් ෆිල්ටර් එකක් දාලා තින්නේ. ඒක හොඳටම ඇති. මොකද මෙයාට මම වෝටර් චේන්ජස් ටික වෙලාවට යනවා. ඒ ටිකත් එක්ක බැලන්ස් කරගන්නවා සහ මෙයා තනියෙන් ඉන්න හින්දා ලොකු වේස්ට් එකක් නැහැ. ඒ හින්දා අර නිතර බලා ගන්න නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලොකු ෆිල්ටරේෂන් ඕනේ නැහැ. එයා ලොකු වුණාන් පස්සේ මේ ටැංකියෙන් ආයේ ලොකු ටැංකියකට මාරු කරගන්න කාලෙදී හොඳ ෆිල්ටර් එකක් ගහගමු. මම ඇක්ලිමේට් කරලා ඔක්කොම කරලා ඉවරයි. දැන් මේ බෝල ගෙඩිය වගේ පැකට් එක පුම්බලා හිටියට මෙයාව දැන් අපි රිලීස් කරගමු. ඔන්න දැන් මෙයාව රිලීස් කරගන්න මොහොත. යයි ඉතින් ගියන් පස්සේ ආයෙ ඉතින් සතියකට විතර බලන්න නැහැ, දකින්න නැහැ. මෙයා සෑහෙන හොරුයි ගේ ඇතුළේ එහෙම නටනට ඉන්න මාත් එක්ක මේ දැන් ඉතින් මේකට දැම්මෙන් පස්සේ ආයෙ හොයන්න හම්බෙන්නේ නැහැ ටික දවසකට. ඔන්න. ෂා. ගියා. දැන් වලට පේන්නේ නැහැ. Writing in the margins of my mind all day, sipping herbal in the morning just to feel okay. Had a dream I was water just flowing through space, till I landed on the record that my grandma would play. Talk sweet like jazz in the park after rain. What the grass smell green and the air feels safe. Put the phone on mute, let the silence explain. I don't need much, just a book in the brain.
Used to chase things that will run from me. Now I sit still, let the peace come free. Paint a verse in the sky with a loose leaf. While the moon do a dance with a soft oak tree. Let it ride, let it be, let it be what it be. Got a breeze in my chest and a thought run free. I don't rush, I don't race, I just float on 3. Got a vibe in my soul, got a life on key. Let it ride, let it breathe, let it roll like that. Got the world in my cup and the beat in the back. I don't stress, I don't fold, I just lean on facts. If the sun don't shine, I'ma still bounce back. I've been good, I've been gone, I've been lost in the loops. Got a hoodie and some headphones, walking with troops. ඉතින් දැන් ටික දවසක් යනකම් අනිවාර්යයෙන් මෙයාව බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ එම්පරස් ස්නේක් හිට් කෙනෙක් හදද්දි හරි අමාරු මේක ආව එළියට ගන්න. කොහමද ඇතුළේ ටැංකියේ ඉද්දි හොඳට නටලා කරලා හිටියා. මේකේ තික්මන්ට හුරු වෙයි කියලා හිතනවා මට මෙයා. මොකද හුරු වෙන්න දෙයක් නැහැ. එයා ඔල්රෙඩි මාව දන්නවා අඳුරනවානේ. ඉතින් කොහොම හරි මේ ටැංකිය සීසන් කරන කාලය තුල දැන් මාස 1.5ක් ඊට වැඩිත් ඇති. කොහොම හරි ඒ කාලය තුල කොහොමද මම ටැංකිය හරි ගස්ස ගත්තේ? ඒ කියන්නේ මාළු නැහැ කියලා නිකන් හිටියද මොකද්ද කරේ කියලා ඔයගලන්ට කියන්න. ෆිල්ටරේ non stop රන් කරා. එහෙමම රන් කරා. ඊට පස්සේ water changes ගියා. සාමාන්‍යයෙන් සතියට එකක් වගේ තමයි water changes ගියේ මේකට. මොකද මේක ස්වභාවික විදිහට මම ටැංකිය තියෙන්න අරින හින්දා දැන් මාළුවා දැම්මට පස්සේ සාමාන්‍යයෙන් සතියට දෙකක් වගේ water changes යනවා. ඉතින් ඒ වගේම මෙතනට ස්වභාවික හිරු එළිය තමයි කෙලින්ම වැටෙන්නේ. කියන්නේ මේ ගහ අස්සෙන් පෙරිලා එනවා ලස්සන්ට. ඒ හින්දා අර වතුර කොළ පාට වෙන්නේ ඇල්ගී එන ප්‍රශ්න ඒ වගේ ගැටලු නැහැ. මාළුවටත් හොඳයි. මාළුවා ලස්සන්ට කලර්ස් එහෙම පොප් අප් වෙලා එයි. ඉතින් මේත් එක්කම මගේ කහ කෑල්ල ඔයගලන්ට මතක ඇති. පාර වාහන එනවා. ඔයගලන්ට ඩිස්ටර්බ් ඇති සෝරි. ඉතින් කොහොම හරි කහ කෑල්ල ඉන්නවනේ අපේ yellow එක්කෙන එම්පරස් ස්නේක් ගේ ඇතුලේ. ඉතින් එයාටත් මේ වගේම ලස්සන ටැංකියක් arrange කරලා දෙන්න මට මාර බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ එළියෙන් අඩි 6.2 වගේ ටැංකියක් වත් ෆ්‍රන්ට් ග්ලාස් එකක් දාලා සිමෙන්ති ටැංකිය එක. එයාට ටැංකියක් හරි ගැස්සලා දෙන්න ඕනේ. මේ වගේ ප්ලාන්ට්ස් නම් එයාට දාන්න බෑ. මොකද එයාට බඩගින්න පොඩ්ඩක් ආව ගමන් කැම දෙන්න පරක් වෙච්ච ගමන් ප්ලාන්ට්ස් ඔක්කොම ටික කඩලා කනවා. ඉතින් කාලේ ඉවරලා පෙලක් ඒවා වමනේ දානවා. පෙලක් ඒවා ගිලිනවා. ඒක පළතුරුත් කනවා. ඉතින් මේ ඔයගලන්ට එයාගේ අප්ඩේට් මොන හරි ඕන නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. සහ මෙයා ගැන තව මොන හරි කතා කරන්න මොන හරි මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. එතකොට ඔයගලන්ට කියන්න. ඉතින් කොළ එහෙම දාද්දි මේ මා රඹුටන් කොළනේ දාලා තියෙන වේලිච්ච මේක සාමාන්‍ය අමු ගෙඩි අමු කොළ එහෙම වැටුනොත් එහෙම ඇසිඩ් වෙන්න බලනවා. මාළුන්ට විස වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් රඹුටන් කේස් එකෙන් අයින් වෙලා ඔයගොල්ලෝ දාන්න මෙයාලට කුඹුක් කොළ කුඹුක් පොතු හොඳට වේලිච්ච තම්බල අරගෙන වේලෙන් ඇරලා එකතු කරගන්න කාලයක් පවතිනවා. සහ හොඳටම හොඳට ටැනින් කරගන්න එහෙම වතුර ඕවර්ඩෝස් දාගන්නත් එපා. ඒ කියන්නේ මේ ලික්විඩ් එක හදනවනම් ඕවර්ඩෝස් දාගන්නත් එපා. පොතු දැම්මත් කොළ දැම්මත් ඒවත් ඕනකට වඩා දාගන්න එපා. මොකද මාළුවෙක්ට ටැනින් වෝටර් කියන එකත් දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. සහ ඒගොල්ලන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන pH level එකක් තියෙනවා. ඉතින් ඒක මේන්ටේන් කරගෙන මාළුවා හදන්න. ඒ කියන්නේ ෆිෂ් ෆ්ලෙක්ස් එකේ අයියා දැම්ම අර කොළ අච්චර මාත් දානවා මෙච්චරක් කියන එක නෙමෙයි. තම හදන්න මාළුවට ඒ දාන දේවල් සුදුසුද. ඊට පස්සේ එයාට මොන වගේ ටෙම්පරේචර් එකක්ද pH එකක්ද තියෙනවා. මේ වගේ ටැංකියකට මාළුවෙක් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නාම එයා කාලයක් තිස්සේ මග්ගාව හැදුණා කියලා නෑ. මෙයාට අලුත් පරිසරයක් මේක. එතකොට එයා කෑම අතාරිනවා. ඉතින් කෑම බලෙන් දෙන්න හදන්න එපා. සාමාන්‍යයෙන් දවස් 3-4ක් විතර එයාට නිදහස ඉන්න දෙන්න. අපි ගාව හැදිච්ච මාළුවනේ. එතකොට එයා අපි දන්නවා ලෙඩක් නෑ මුකුත් නෑ කාලා බීලා හිටපු කෙනෙක්. එයාට ටැංකි පරිසරය අඳුර ගන්න හුරු වෙන්න දෙන්න ඕනේ. ඉතින් එතකොට අපි අතාරිනවා එයාව දවස් 4-5කට කෑම දෙන්නේ නැහැ. ඒ කාලෙන් පස්සේ එයා එලි බහැල ඉවරලා කෑම හොයනවා. ඒ කරද්දි කෑම දෙන්න ඒ දෙද්දි මුල් දවස්වල පොඩ දෙන්න. ඒ කියන්නේ මදි වෙන්න තමයි දෙන්නේ. එතකොට තමයි එයා කෑම හොයන්න හුරු වෙලා මේ ටැංකියේ එහෙම පීනන්න ගන්නේ. ඔයා සහ මාළුව අතර සම්බන්ධතාවය ඇති කරගන්නේ කොහොමද කියලා කතා කරනවා නම් සාමාන්‍යයෙන් අපිට එයා ගාව කොච්චර හිටියත් වැඩක් නැහැ. එයාට ගැලපෙන ටැංකි පරිසරයක් තියෙන්න ඕනේ. ටැංකි සයිස් එකක් තියෙන්න ඕනේ. ටැංක් මේට්ස්ලා ඉන්නෝ නම් ඒගොල්ලෝ ගැලපෙන්න ඕනේ එයාට. ඒ කියන්නේ අර නිකන් ආතතිය තත්වයන් වලින් තියාගෙන නම් මාළුව අපිට හුරු කරගන්න බෑ. එයා ෆුල් ආතල් එකේ සැපේ ඉන්න ඕනේ ටැංකිය ඇතුලේ. අපේ වචනෙන් කිව්වොත් ෆුල් ආතල් එකේ ඉන්න ඕනේ. එතකොට තමයි එයා අපිව අඳුරගන්නේ. අපිත් එක්ක එකතු වෙන්න බලන්නේ. එලි බහැලා අපිට සද්දයක් දාන්නේ. ඉතින් ඒ ටික බලා ගන්න තමන් හදන සුරතලා මොන වගේ සතෙක්ද, එයාගේ හැසිරීම කොහොමද කියන දේවල් කියවන්න තේරුම් ගන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ වැඩේදී තියෙන්නේ අර මිනිස්සු තේරුම් ගන්නවා වගේ නෙමෙයි. සතාවත් අපි තේරුම් ගන්න ඕනේ හැසිරීම කොහොමද කියලා. එයාව රීඩ් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් එතකොට අපිට පුළුවන් එයා එක්ක සතුටින් ඉන්න සහ මාළුවා ලස්සනට හැදෙනවා.
ඉතින් ඔන්න ඔය ටික තමයි මොන හරි මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. දැන් මෙන්න මේ දැලෙන් මේ ටැංකිය වහගන්න තියෙන මට. ඒ වහගෙන කරගෙන එයාට පාඩුවේ ඉන්න දෙන්න තියෙන්නේ. තනියෙන් කරගන්න අමාරුයි. ඔය තියෙන මෙන්න මෙයාට තමයි හැදෙන්න පොඩ්ඩක් අවුලක් එන්නේ මේ පැලේ උඩින් වහනවා නම් ගැලපෙන්නේ නැහැ. උඩින් වහන ටැංකියකට අනුබියස් ජයන්ට් එක. මොකද එයා ගොඩක් උස යනවනේ. සමහර විට ඒක ඉදිරියේදී අයින් කරගන්නත් මට සිද්ධ වෙන්න පුළුවන්. මොකද පොඩි කැල්ලක්වත් අරින්න බෑ. ඒ හරියේ සතෙන් මොකක් හරි ගියොත් අර අනිවාර්යෙන් ජම්ප් එක දාන ආස්ය රිංගලා. ඒ නිසා මේ ස්නේක් හිට්ස් හදද්දී අනිවාර්යෙන්ම මෙහෙම දැලකින් වහද්දී දැලේ කොහෙන්වත් හිඩස් නැහැ කියන එක තහවුරු කරගන්න. වාගේ මාළුවා ඔයාට ෂුවර් වෙන්න පුළුවන්. හැබැයි එයාට කැමයක් දැක්ක ගමන් එයා පයින්නවාමයි. කවදා හෝ කොතනකදී හැරි කොහොම හරි අස්සකින් පයින්නවා. හිල් නැත්නම් හිල් හොයාගෙන හරි පයින්නවා. ඒ නිසා අනිවාර්යෙන්ම වහලා කරලා ලස්සනට හදන්න. එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. ඊළඟ ජය වේවා.